කුරුණේගල මිල්ලව ප්‍රදේශයේ හෝටල් ඇතුළු ව්‍යාපාර කීපයක් හිමි කමල් සම්පත් නැමැති 49 හැවිරිදි ව්‍යාපාරිකයා පසුගිය 25 වනදා නිවසෙන් පිටත්ව ගොස් තිබුණේ කොණ්ඩය කැපීමට යන බව පවසමින්. නමුත් ඔහු යලි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලිසියට පැමිණිලි කර තිබූ අතර පසුව මහව පොල්පිටිගම ප්‍රදේශයේ කැලේබදි ස්ථානයක ඔහුගේම ජීප් ප්‍රතිය තුල පිලිසිමිය ගොස් සිටියේදී ව්‍යාපාරිකයාගේ සිරුර හමු වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 8ක් විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුනේ මඩව පිලැස්ස ප්‍රදේශයේ පදිංචි වැහිපීලි සවිකිරීම රැකියාව වශයෙන් කළ 27 හැවිරිදි තරුණයෙකු සහ මාව කුඹුක්වැව ප්‍රදේශයෙන් අපේ කුලී වැඩ කළ 19 හැවිරිදි තරුණයෙක්. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ මෙම ඝාතනය ඔවුන් විසින් කළ බවට පාපොච්චාරණය කර තිබෙන අතර ඒ පිළිබඳව කරුණු රැසක් අනාවරණ වුණා. ඒ අනුව මෙහි ප්‍රධාන සැකකරු වන 27 හැවිරිදි තරුණයා අදාළ ව්‍යාපාරිකයාගේ හෝටලේ සේවකයෙකු ලෙස රැකියාව කර තිබූ අතර ඔහු දැඩි ලෙස ආර්ථික ගැටලු වලට මුහුණ පා තිබූ අයෙක්. ඔහු 19 හැවිරිදි සැකකරුද සමග පසුගිය 24 වනදා රාත්‍රිය මත්පැන් පානය කළ අවස්ථාවේ අදාළ ව්‍යාපාරිකයාගේ රන් භාණ්ඩ කොල්ල කෑමට සැලසුම් කර තිබෙනවා. පසුගිය 25 වනදා ව්‍යාපාරිකයා කොණ්ඩේ කැපීමට නිවසින් පිටත්ව ගිය අවස්ථාවේ මොහු විසින් ඔහුට දුරකථන ඇමතුමක් ලබා දී මඩව ප්‍රදේශයේ තම මිතුරෙකුගේ ඉඩමක් සම්බන්ධයෙන් පවසා ඇති අතර එම ඉඩම නැරඹීමටද ව්‍යාපාරිකයව කැමැති කරවාගෙන තිබුණා. පසුව ව්‍යාපාරිකයා කොණ්ඩේ කැපීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනාව ජීප් රථයට නංවාගෙන පැමිණි තිබුණේ අදාළ ඉඩම පිහිටි මඩව ප්‍රදේශයටයි. එහිදී සැකකරුවන් දෙදෙනා ජීප්‍රිය ව්‍යාපාරිකයාගේ ගෙලපටියකින් සිර කර ඝාතනය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. අනතුරු ව්‍යාපාරිකයාගේ සිරුර එම ජීප් රථයේම දමාගෙන සැකකරුවන් මහව ප්‍රදේශයේ වෙනත් කැලෑබදි ස්ථානයකට පැමිණ ජීප් රථය තුලදීම පෙට්‍රල් දමා ව්‍යාපාරිකයාගේ සිරුරට ගිනි තබා ව්යාපාරිකයාගේ රන් භාණ්ඩද කොල්ල කාපලා ගොස් තිබුණා. පසුව ඔවුන් යාබද දුම්රිය මාර්ගයක් අසලට ගොස් සියා ඇඳුම් සහ ඝාතනයට යොදාගත් පටිය මෙන්ම දුරකථනය ඇතුළු භාණ්ඩ කිහිපයක් බෑගයකට දමා කැලෑබද ප්‍රදේශයට විසිකර අලුත් ඇඳුම්ද හැද බස් රථයකින් නැවත නිවස වෙත ගොස් එදින රාත්‍රියේද මත්පැන් පානය කර තිබෙනවා. පසු දිනේ නම් 26 වනදා උදෑසන ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් කරන ස්ථානයකට ව්‍යාපාරිකයාගේ රන් මාලය උකස් කර රුපියල් ලක්ෂ 16ක මුදලක් ලබාගෙන තිබූ අතර ඉන් රුපියල් ලක්ෂ 10ක් ප්‍රධාන සැකකරුවටත් ඉතිරි රුපියල් ලක්ෂ 6ක් සිය මිතුරාටත් ලබා දී තිබුණා. අනතුරු ඔවුන් එම මුදල් දරගෙන 27 වනදා ගම්පහ ප්‍රදේශයට ගොස් ලැබුම් හලක නතර වී කාන්තාවන් නැසිරු කරමින් සහ මත්පැන් පානය කරමින් සිටි බව සැකකරුවන් කළ පාපොච්චාරණය සඳහන්. අනතුරුව ප්‍රධාන සැකකරු 28 වනදා නැවත මඩව ප්‍රදේශයේ ඔහුගේ නිවසට පැමිණ ඇති අතර ඔහු නිවසේ වැසිකිළිය සැඟව සිටියේදී පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ව්‍යාපාරිකයාගේ රන්මාලිය උකස්තර ලබාගත් මුදලින් මිලදීගත් ජංගම දුරකථනයක් සහ ව්‍යාපාරිකයාට අයත් පවුන් 10ක් වන අත්පලඳනාවද පොලිසිය සොයාගත්තා. එමෙන්ම රන්මාලිය උකස් කර ලබාගත් මුදලින් නිවසේ සැඟවා තිබූ රුපියල් ලක්ෂ 4ක මුදලක් සහ සැකකරුගේ සන්තකයේ තිබූ තවත් රුපියල් 1,50,000ක මුදලක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. ප්‍රධාන සැකකරුගේ තොරතුරු මත මහව ප්‍රදේශයේ සිටි අනෙක් සැකකරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුට ලබා දුන් රුපියල් ලක්ෂ 6ක මුදලින් රුපියල් 4,60,000ක මුදලක් නිවසේ ස්පීකරයක් තුල සැඟවා තිබියදී හමු වුණා. පොලිසිය සඳහන් කළේ රන්මාලේ උකස් කර ලබාගත් රුපියල් ලක්ෂ 16ක මුළු මුදලින් සැකකරුවන් වියදම් කර ඇත්තේ රුපියල් 1,80,000ක මුදලක් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ සිරුර සහිත ජීප් රථයේ තිබූ ස්ථානයට රැගෙන නොලැබුවා. එහිදී මෙම ඝාතනයෙන් පසු කැලෑවද ප්‍රදේශයට විසිකල ඇඳුම් සහ ඝාතනයට යොදාගත් පටිය සහිත බෑගොයක්ද සොයා ගැනුණා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳුම් නියම මත ප්‍රශ්න කිරීමට අවසර හිමි වනවා.